ආයුබෝවන් හැමෝටම RT4X වෙතින් ගෙනෙන 7 වන පාඩමට ඔබව සාදරයෙන් පිළිගන්නවා. කලින් පාඩමෙන් අපි බොලින්ජර් බෑන්ඩ්ස් ගැන ඉගෙන ගත්තා. ඉන්ඩිකේටර්ස් කියන්නේ අපිට පාර පෙන්වන මෙවලම්. හැබැයි කැන්ඩල් ස්ටික්ස් කියන්නේ මාකට් එකේ හදවත වගේ. chart එකක් දිහා බලලා ඊළඟට වෙන්නේ මොකද්ද කියලා කලින්ම දැනගන්න ඕනේද? එහෙනම් මේ පාඩම ඔයාටයි. මොකද්ද මේ කැන්ඩල් ස්ටික් පැටර්න් එකක් කියන්නේ? සරලවම කිව්වොත් මේක ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් අතර යුද්ධයක්. කැන්ඩල් එකක් හැදෙන හැඩය අනුව බලය කා අතටද යන්නේ කියලා බලා ගන්න පුළුවන්. මෙහි ප්‍රධාන කොටස් වෙන්නේ බොඩි එක සහ වික් එකයි. අපි අද ඉගෙන ගමු ප්‍රධානම පැටර්න්ස් තුනක්. පළමුවන්න the pin bar. මේක රිජෙක්ෂන් මාස්ටර් කෙනෙක්. මෙහි පොඩි ඇඟක් සහ එක පැත්තක දිග වික් එකක් තියෙනවා. ඒ කියන්නේ මාකට් එක යම් මිලක් ප්‍රතික්ෂේප කරලා කියන එකයි. මිල පල්ලෙහාට ඇවිත් යට දිග වික් එකක් තිබ්බොත් ඒ කියන්නේ සෙලර්ස්ලා පැරදිලා බයර්ස්ලා බලය අල්ලගෙන. එන්ගල්ෆින් පැටර්න්. ඒක බයි සිග්නල් එකක්. මෙතනදී පළවෙනි පොඩි කැන්ඩල් එක ඊළඟට එන ලොකු කැන්ඩල් එකෙන් සම්පූර්ණයෙන්ම වැහෙනවා. බුලිෂ් එන්ගල්ෆින් කියන්නේ රතු කැන්ඩල් එකක් ළඟින් ලොකු කොළ කැන්ඩල් එකක් ඇවිත් ඒක වහගන්න එක. එතකොට මාකට් එක උඩට යනවා. බෑරිෂ් එන්ගල්ෆින් කියන්නේ කොළ කැන්ඩල් එකක් ළඟින් ලොකු රතු කැන්ඩල් එකක් ඇවිත් ඒක වහගන්න එක. එතකොට මාකට් එක පල්ලෙහාට යනවා. තුන්වෙන්න ඩෝජි. මේක හරියට ධන ලකුණක් වගේ. මෙහි බොඩි එකක් නැති තරම්. හරියට ඉරි කැල්ලක් වගේ පේන්නේ. මේකේ තේරුම බයර්ස්ලා සහ සෙලර්ස්ලා සම බලයෙන් ඉන්නවා කියන එකයි. මාකට් එක කන්ෆියුස් නිසා ඊළඟ කැන්ඩල් එක එනකන් ඉන්න ඕනේ. දැන් මම ඔයාලට ප්‍රෝ ටිප් එකක් දෙන්නම්. කැන්ඩල් ස්ටික් පැටර්න්ස් විතරක් තනියම පාවිච්චි කරන්න එපා. මේක වෙනත් ක්‍රම එක්ක එකතු කරන්න. උදාහරණයක් විදිහට බොලින්ජර් බෑන්ඩ් එකේ පහළ ඉරේ වැදිලා එතන පින් බාර් එකක් හැදුනොත් අන්න එතන තමයි perfect buy entry එක. ඔයාගේ homework එක තමයි chart එකට ගිහින් මෙවැනි රටාවක් හොයාගෙන screenshot එකක් අරන් අපේ group එකට දාන එක. ඊළඟ පාඩමෙන් අපි chart patterns ගැන ඉගෙන ගමු. වැඩි විස්තර සඳහා තිරේ පෙනෙන අංකවලට අපව සම්බන්ධ කරගන්න. ස්තුතියි.